ආයුබෝවන් සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමු. අද දවසේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ 2026 වර්ෂය ඔබගේ ලග්නයට කොයි වගේ තත්වයක්ද උදා වෙන්නේ කියලා බලන්න. අපි අද කතා කරන මේ මාතෘකාව සම්බන්ධයෙන් අපි විශේෂයෙන් දැනුවත් වෙන්න ඕන කාරණාවක් තියෙනවා. මේ නක්ෂත්‍රය කියන විෂය ප්‍රාදේශීය විෂයක් විදිහටයි භාවිතා වෙන්නේ. විශේෂයෙන්ම දරුවෙක් ඉපදුනාට පස්සේ ඒ දරුවගේ උපන් කේන්දරය අපි සූදානම් කරනවා නම් ඒ දරුවා ඉපදුණු වෙලාව, ඉපදුණු ස්ථානය, ඉපදුණු දිනය අරගෙන තමයි අපි ඒ සූදානම් කරන්නේ. මේ ඉපදුණු තැන අනුව ඒ වේලාව වෙනස් වීමක් තියෙන හින්දා. ඒ වගේම මේ ග්‍රහ පිහිටීම් වල බලපෑමේ වෙනස් වීමක් තියෙන හින්දා අපි සුබ නැකතක් සූදානම් කරද්දී මේ සුබ නැකත කරන්නේ කොහෙද කියන ස්ථානය මත පදනම් වෙලා තමයි ඒ නැකතට අදාළ ග්‍රහ පිහිටීම් ටික අපි ගණනය කරන්නේ. ඒ වගේම අපේ මේ ලග්නය සුබද අසුබද කියන කාරණාව මේ පොදුවේ අපි ලංකා වාසීන්ටම කතා කරද්දී ඒක ඒ විදිහටම වෙන්නේ නැහැ. ඒක තමන් ඉන්න ස්ථානය, තමන්ගේ උපන් කේන්දරයේ තියෙන ග්‍රහ පිහිටීම් වල තත්ත්වය මත පදනම්ව තමයි කියන සුබ හෝ අසුබ කාරණාව සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම මේ ගැන අවබෝධයකින් තොරව මේ ලග්න පලාපල භාවිතා කරනවා නම් කිසිම ඵලදායීතාවයක් ඇති කරන්නේ නැහැ. මම මේ කියන කාරණා හෝ ඒවා වෙනත් නාලිකාවකින් වෙනත් ඕනම ජ්‍යොතිර්වේදියෙක් කියන කාරණාවක් ගැනදී මේ කාරණේ ගැන අවබෝධයෙන් යුතුව තමයි මේ ලග්න පලාපල හා සම්බන්ධයෙන් අපි අදහසක් ගන්න. තමයි සමහර වෙලාවට අද බොහෝ දෙනාගේ යම් යම් දෝෂාරෝපණ එන්න වෙන්නේ මේ කියන දේවල් මේ විදිහට වෙන්නේ නැහැ නේ කිය. ඉතින් ඒ ගැන අවබෝධයෙන් තොරව තමයි අපි මේ කටයුතු සිද්ධ කරන්න ඕන. අපි මේ ගැන සාකච්ඡා කරද්දී 2026 වර්ෂයේ හොඳ ග්‍රහ පීඨීම් හා සම්බන්ධ සහ යම් ග්‍රහ පීඨීම් හා අනිත් අයට සිද්ධ වෙන්නේ යම් කිසි කොයි ආකාරයෙන්ද කියන එක අපි සාකච්ඡා කරනවා. 26 වර්ෂය ආරම්භ වෙද්දී සෙනසුරු කියන ග්‍රහය මීන රාශියේ, මිථුන රාශියේ, රාහු සාමාන්‍ය වශයෙන් ගත්තොත් කුම්භ රාශියේ, කේතු සිංහ රාශියේ බලවත් වෙලා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ග්‍රහ පීඨීම් හා සම්බන්ධ තත්වයන් වලදී මේ සෙනසුරු යම් තරමක මීන රාශියේ ටිකක් බල අඩු තත්වයක් ක්‍රියාත්මක වෙනවා. ගුරු සාමාන්‍ය බල තත්වයක් ක්‍රියාත්මක වෙනවා. ජූනි 2 වෙනිදායින් පස්සේ මේ ග්‍රහ පිහිටීම් වල යහපත් තත්ත්වයක බල පිහිටීමක් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් කටක රාශියේ ගුරුගේ පැමිණීමත් එක්ක මේ ගුරු බලවත් වීම හරහා රටට ලෝකයට සහ විශේෂයෙන්ම මේ ග්‍රහ පිහිටීම් හා සම්බන්ධ ලග්න හිමියන්ට තරමක් සුබ ප්‍රතිඵල වර්ධනය වෙන්න හේතු කාරණාවක් සිද්ධ වෙනවා. ඒ හින්දා අපි මේ තියෙන ග්‍රහ පිහිටීම් විශේෂයෙන් මේ වර්ෂයක් හා සම්බන්ධයෙන් අපි ගණනය කරද්දී විශේෂයෙන්ම මේ සෙනසුරු සහ කුරු කියන ග්‍රහ දෙන්නගේ ක්‍රියාකලාපය තමයි විශේෂයෙන් අධ්‍යයනය කරන්න ඕනේ. මේ සියලු කාරණා එක්ක අපි ලග්නෙන් ලග්නෙට කොයි විදිහටද බලපාන්නේ කියන එක ගැන අපි සාකච්ඡා කරමු. මේෂ ලග්නය සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී මේෂ ලග්නයට තරමක් ලග්න ඒරාෂ්ටක තත්වයක බලපෑමක් ක්‍රියාත්මක වෙනවා. මේ ලග්න ඒරාෂ්ටක තත්වයේ ආරම්භක කාල සීමාව තමයි මේ වර්ෂය තුල ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ ඒරාෂ්ටක බලපෑම වර්ෂ 7මාරක් දක්වා ඉස්සරහට ගමන් කරන ඒරාෂ්ටක තත්වයක බලපෑමක් තමයි තියෙන්නේ. සෙනසුරු මේ වෙන විට ටිකක් දුර්වල තත්වයක තමයි මීන රාශියේ පිහිටලා තියෙන්නේ. ඒත් එක්කම මේ කාල සීමාව තුළ වියදම් පැත්ත ටිකක් ප්‍රබල වෙනවා. යම් යම් විදේශගත වීම, එහෙම නැත්නම් පිටපලාත්ගත වීම වගේ දේවල් වලට හිත් පහළ වෙන්න පුළුවන් මේ කාල සීමාව තුළ. ඒත් එක්කම කරන කියන දේවල් වල වැයපක්ෂ කඩාකප්පල් වීම, යම්කිසි කරන ආයෝජනවල ප්‍රතිඵල අඩු වීම වගේ දේවල් මේ වර්ෂය ආරම්භයේ යමක් සිද්ධ වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ආයෝජනයක් සිද්ධ කරනවා නම්, යම්කිසි අලුත් දෙයක් සිද්ධ කරනවා නම් දෙවරක් සිතා බලලා සිද්ධ කරන්න ඕන. මේ සෙනසුරු කියන්නේ ලෝකෝත්තර ග්‍රහය. ලෞකික කාරණාවල ප්‍රබලවම බාධා ඇති කරන ග්‍රහයක් තමයි මේ සෙනසුරු කියලා කියන්නේ. හැබැයි අපි ලෝකෝත්තර වශයෙන් යම්කිසි ආධ්‍යාත්මික විදිහක්, එහෙමත් නැත්නම් යම් දාන, සීල, භාවනා ආදී පුණ්‍ය ක්‍රමයක් හරහා විවිධ ප්‍රැක්ටිස් එකම නැත්නම් යම්කිසි පුහුණුවක් තුල අපේ ජීවිතය ගත කරනවා නම් මේ සෙනසුරුගේ බලපෑම ගොඩක් දුරට අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ කාලේ විශේෂයෙන් ප්‍රවේශම් වෙන්න, විශේෂයෙන්ම පිටපලාත්ගත වීම, විදේශගත වීම, යම් අලුත් දේවල් කරන්න හිතෙන්න පුළුවන්. විදේශගත වීම හා සම්බන්ධව විශේෂයෙන් සාකච්ඡා කරනවා නම් මේ 12 වෙනි මූලිකා විදේශගත කරන එක විදේශගත වීම තුළ ස්ථාවර බව අඩු කරන ප්‍රධාන සාධකයක් වෙනවා. යම් පුද්ගලයෙක් දියුණු වෙන්න නම් විශේෂයෙන්ම මේ 9 වෙනි කියන ග්‍රහ පිහිටීම බලවත් වීමක් කරහා විදේශගත වුණොත් තමයි දියුණුව ස්ථාවරත්වය හා සම්බන්ධ යහපත් තත්ත්වයන් වර්ධනය කරන්නේ. ඒ නිසා ඒක සම්බන්ධ විශේෂයෙන් කල්පනාකාරී වෙන්න. ගුරු කියන ග්‍රහය කේන්ද්‍රයේ 3 වෙනි ගත වෙලා තියෙනවා. මේ ගුරු කේන්ද්‍රයේ 3 වෙනි ගත වෙලා ජූනි මාසයේ වෙනකන් තිබුණා. ඉතින් පස්සේ 4 වෙනිට ගමන් කරනවා.
මේ ගුරු තුන්වැන්න තුල ඔබට වෙනදාට වැඩිය හොඳ ධෛර්ය සම්පන්න බවක් වර්ධනය කරනවා. වික්‍රමස්ථානයේ බලවත් වීමක් කරහා කරන කියන කටයුතු කාරණා වෙනුවෙන් වෙනදාට වැඩිය හොඳ ජවයෙන් මුණ දෙන්න පුළුවන් හැකියාවක් වර්ධනය කරනවා. ඒක බොහොම හොඳ පිළිතුරක්. ඒකත් එක්කම මේ ගුරු හතරවෙන්නට සංක්‍රමණය වීම හරහා ඒ කාල සීමාව තුළ භූමිය හා සම්බන්ධ ලැබීම් යහපත් තත්ත්වයක වර්ධනය වීමක් පැහැදිලිවම තියෙනවා. කරන කියන දේවල් තමන්ගේ භූමිය හරහා මුල් කරගෙන තමන්ගේ පවුලේ අය සම්බන්ධ කරගෙන කරන්න පුළුවන් නම් වඩාත් යහපත් තත්ත්වයක් වර්ධනය කරනවා. ඉගෙන ගන්නා දරුවන්ට යහපත් තත්ත්වයක් පැහැදිලිවම මේ කාල සීමාව තුළ වර්ධනය වීමක් තියෙනවා. කරන කියන අධ්‍යාපන කටයුතු වෙනදාට වැඩිය හොඳ ආරයකින් කරන්න හැකියාව ඉඩකඩ ලැබෙනවා. සංසුන් මනසක් නිර්මාණය කරනවා. ඒ හින්දා මේ කාල සීමාව තුළ අධ්‍යාපනය ලබන දරුවන් සහ උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට විවාහය බලාපොරොත්තුවෙන් ඉන්න අයට විශේෂයෙන්ම සුබ ප්‍රතිඵල වර්ධනය කරන වර්ෂයක් විදිහටයි පවතින්නේ. ඒ නිසා ඒ ගන්න පුළුවන් යහපත් කාරණා හරහා හොඳ තත්ත්වයක් වර්ධනය කරගන්න, ඒත් එක්කම ආදායම් හා සම්බන්ධ රැකී ආරක්ෂා හා සම්බන්ධ කරන අයට තරමක් වෙහෙසකර කාලයක් විදිහට මානසික වශයෙන් පීඩා ඇති කරන කියන දේවල් වලට වෙනදාට වැඩිය බාධා ඇති කරන උසස් වීම වගේ දේවල් ටිකක් අඩු කරන වර්ෂයක් විදිහට මේ වර්ෂය ඇති කරනවා. හැබැයි ඔබගේ ජන්මපත්‍රය තුල සෙනසුරු ග්‍රහය බලවත්ව පිහිටලා තියෙනවා නම් මේ කියන කිසිම දෙයක අයහපත් පැත්ත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ සෙනසුරුගේ ඒ රාශිකය හරහා බලවත් වීමක් කරහා ප්‍රබල ලැබීම්, ප්‍රබල දියුණුවීම්, ස්ථාවර වීම ඇති කරනවා. හැබැයි මේ රාශික කාල සීමාව අයින් වෙනවත් එක්කම ඒ ලැබිච්ච දියුණුව ඉක්මන් වේගවත් දියුණුවක් නම් නැවත කඩාගෙන පුළුවන් ඉඩකඩකුත් තියෙනවා. ඒ නිසා කරන හැම දෙයක්ම ධාර්මිකව හොඳ කල්පනාවෙන් හොඳ ස්ථාවර තීර්ණ එක කරන්න වග බලාගත යුතුයි. වෘෂභ ලග්නය හා සම්බන්ධව සාකච්ඡා කරද්දී ඔබගේ වෙනදාට වැඩිය ධනය හා සම්බන්ධ කටයුතු කාරණාවල යහපත් තත්ත්වයක් වර්ධනය කරන වර්ෂයක් විදිහටයි පවතින්නේ. ඒත් එක්කම වෙනදාට වැඩිය හොඳ ජව සම්පන්න බවකුත් කරන කියන කටයුතු කාරණාවල යහපත් තත්ත්වයන් වර්ධනය කිරීමට අවශ්‍ය හොඳ යහපත් ලැබීම් පැත්තකුත් මේ කාල සීමාව තුළ එනම් මේ වර්ෂය 2026 වර්ෂය තුළ ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මේ කාල සීමාව තුළ ආදායම් පැත්ත තරමක් අඩුවීමක් සිද්ධ කරනවා. අතේ තියෙන මුදල් ධනය වගේ දේවල් වල යහපත් පැත්ත වර්ධනය කරනවා වගේම ධනය ලැබීම එහෙම නැත්නම් ආදායම් මාර්ග සක්‍රිය වීම හරහා තරමක් දුරට බාධාකාරී බවක් ඒත් එක්කම කරන කියන කටයුතු ඒහා සම්බන්ධයෙන් වෙහෙසකර වීමකුත් සිද්ධ කරනවා. ඒක හානිදායක තත්වයක් නැහැ. කල්පනාකාරීව කටයුතු කාරණා සිද්ධ කරන්නයි තියෙන්නේ. ඒත් එක්කම මේ කාල සීමාව තුළ ගෙදර දොරේ යම් යම් අසනීප උපද්‍රව වෙහෙසකරතා පීඩාකාරී තත්වයන් පවුලේ අයට ඇති කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ කාල සීමාව තුළ යම් යම් රෝගී තත්වයන් හරහා ඇති කරන පීඩාකාරී තත්වෙනුත් පවුලේ අයට ඇති කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ කරුණු කාරණා හා සම්බන්ධයෙන් වැඩි අවධානයක් දක්වන්න වග බලා ගන්න ඕන. ව්‍යාපාර කටයුතු එහෙම නැත්නම් රැකී ආරක්ෂා කටයුතු වගේ දේවල් ටිකක් ව්‍යාකූල ගතියකට හේතු කාරණා සිද්ධ වෙනවා. මොකද මේ රාහු කියන ග්‍රහයන් බලපෑමත් එක්ක කරන කියන දේවල් ව්‍යාකූල කිරීමක්, ඇවිද්ද වීමක්, රස්තියාදු කිරීමක් වගේ දේවල් මේ වර්ෂය තුල සිද්ධ කරනවා. ඉතින් මේ தත්ත්වය ටිකක් වර්ෂයේ ආරම්භයේ වර්ධනය වීමක් පැහැදිලිවම තියෙනවා. ඊහා සම්බන්ධනොත් තරමක් දුරට කල්පනාකාරීව කටයුතු කාරණා සිද්ධ කරන්න වෙනවා. බොහොම කල්පනාකාරී බුද්ධිමත්ව කටයුතු කාරණා කළොත් තමාගේ අතේ තියෙන මුදල් ටික ඉතිරි කරගෙන යම්කිසි නිවැරදි ආයෝජන මාර්ගයක් හරහා දියුණුවක් ස්ථාවර තත්ත්වයක් වර්ධනය කරගන්න පුළුවන් හැකියාව පැහැදිලිව පවතිනවා. මිථුන ලග්නය. මිථුන ලග්නය හා සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී වෙනදාට වැඩිය හොඳ යහපත් ස්ථාවර තීරණ අරගෙන ජීවිතයේ හොඳ බලාපොරොත්තු වන ස්ථාවර තත්ත්වයක් ගොඩනගා ගන්න පුළුවන් කාලයක් විතරයි මේ කාල සීමාව. එහෙම නැත්නම් මේ වර්ෂය පවතින. විශේෂයෙන් මේ 2026 වර්ෂය තුළ ධනය හා සම්බන්ධ කටයුතු කාරණාවල එහෙම නැත්නම් ලැබීම් හා සම්බන්ධ තත්ත්වයන් වල යහපත් තත්ත්වයක් වර්ධනය කරනවා වර්ෂයේ මැද භාගයෙන් පසුව බොහෝ දුරට. ඒත් එක්කම මේ කාල සීමාව තුළ වෙනදට වැඩිය යම්කිසි ධෛර්ය සම්පන්නත්වයේ සුළු අඩුවක් ඇති කරන්න පුළුවන්. ඒක නමුත් ප්‍රබල හානිදායක තත්ත්වයක් වෙන්නේ නැහැ. තමා තුළ හොඳ විශ්වාසයක් ඇති කරගෙන කටයුතු කාරණා සිද්ධ කරගන්න වග බලා ගන්න. විදේශගත වීම වගේ දේවල් වුණත් ඔබට මේ කාලය තුළ සාර්ථක වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් ටිකක් ඒහා සම්බන්ධව බාධා ඇති වෙනවා නම් ඒහා සම්බන්ධ සියලු බාධා ජයගෙන ඒ කාරණා සාර්ථක කරගන්න පුළුවන් වර්ෂයක් විදිහටයි මේ වර්ෂය පවතින්නේ. හැබැයි සෙනසුරු කියන ග්‍රහයගේ යම්කිසි පීඩාකාරී බවක් යම් තාක් දුරට ඔබ ඇති කරනවා. විශේෂයෙන්ම කරන කියන දේවල් රැකී ආරක්ෂා හා සම්බන්ධයෙන් තරමක් දුරට මේ කාරණේ පීඩා ඇති කරන්න පුළුවන්. ඒ නිසා කරන කියන රැකී ආරක්ෂා තරමක් දුරට වෙහෙස කරයි. යම් හේකින් ඔබ විදේශගත වුණා ඒ හරහා ලැබෙන රැකී ආරක්ෂා වුණත් තරමක් වෙහෙස කර බවකට හේතු කාරණා වෙනවා. ඒ හින්දා
ටිකක් පීඩාකාරී තත්ත්වයේ ඉවසා දරාගෙන බොහොම කල්පනාකාරීව හොඳ ශක්තියක් තමාගේ මනස තුළ නිර්මාණය කරගෙන ඉදිරියට ගියොත් බොහෝ ජයග්‍රහණ ලබා ගැනීමේ හැකියාව මේ මුතුන රාශිය කොට පැහැදිලිව පවතී. කටක ලග්නය. කටක ලග්නය හා සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී ඔබ විදේශගත ඉන්න පුද්ගලයෙක් නම් ඔබගේ කටයුතු කාරණා වෙනදට වැඩිය තරමක් ස්ථාවර බවක් ඇති කරනවා හා සමානව යම්කිසි වෙහෙසකර පීඩාකාරී තත්ත්වයකට වර්ධනය වෙනවා. ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඊට තරමක් බාධාකාරී තත්ත්වයන් මේ වර්ෂය තුළ ඇති කිරීමක් පැහැදිලිව තියෙනවා. ඒත් එක්කම කරන කියන කටයුතු කාරණාවල යහපත් තත්ත්වයන්ගේ වර්ධනය වීම පැහැදිලි වර්ධනය කරන වර්ෂයක්. කරන කියන කටයුතු කාරණාවලට අවශ්‍ය මුදල් හද ලැබීම හා සම්බන්ධව තරමක් බාධාකාරී තත්ත්වයන් ඇති කරනවා. විශේෂයෙන් සමහර වෙලාවට ණය මුදලක් වෙනුවෙන් ඔබ මහන්සි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගත්ත ණය මුදලක් ගෙවා ගන්න කාරණාව හා සම්බන්ධව තරමක් ගැටලුකාරී තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. කෙසේ හෝ වේවා ණය මුදල් හා සම්බන්ධ ලැබීම් මේ වර්ෂය තුළ පැහැදිලිව පවතිනවා. නමුත් බුද්ධිමත් වේ හා සම්බන්ධ තීරණගෙන කටයුතු කාරණා සිද්ධ කරන්න ඕන. විශේෂයෙන්ම මේ කාල සීමාව තුළ විශේෂයෙන්ම ඒ කියන්නේ මේ වර්ෂය තුළ මධ්‍ය කොටසින් පසුව ඔබට බොහෝ යහපත් තත්ත්වයක් වර්ධනය වෙන්න පුළුවන්. හොඳ ග්‍රහ පීඨීමක් වර්ධනය වෙනවා. මේ ග්‍රහ පීඨීම හරහා ඔබගේ බොහෝ ඇති කරන ප්‍රශ්න, ඒ කියන්නේ මේ වර්ෂය තුළ මූලිකව අධීරයේ ඇති කරන යම් ප්‍රශ්න කාරණා බොහෝ දුරට විසඳලා යනවා. මේක පෙර වර්ෂවලදී ඇතිවෙච්ච බොහෝ කටයුතු කාරණාවල පීඩා ප්‍රශ්න බොහෝ අඩු වෙලා යනවා. ඒ හින්දා මේ වර්ෂයේ මැද භාගයෙන් පසු ඔබට යහපත් තත්ත්වයක් වර්ධනය කරනවා. ඒ කාලය හා සම්බන්ධයෙන් කල්පනා කරන්න. ඔබට ගුරු මහදශාවක් ලබා තිබෙනවා නම් බොහෝ යහපත් ප්‍රතිඵල මේ හරහා වර්ධනය කර ගැනීමේ හැකියාව තියෙනවා. සෙනසුරු මහදශාවක් ලබා තිබෙනවා නම් ඒ හා සම්බන්ධව ලොකු හානිදායක තත්ත්වයක් නැහැ. උපන් කේන්දරයේ සෙනසුරු බලවත් නම් ගුරු බලවත් නම් ප්‍රබල යහපත් ධනයෝග ලැබීමේ වාසනා ගුණයක් දියුණුවක් ස්ථාවර තත්ත්වයක් පැහැදිලිවම වර්ධනය කරනවා. සිංහ ලග්නය. සිංහ ලග්නය ඔබට මේ වර්ෂය අෂ්ටම ඒරාෂ්ටකයක් පවතින කාල සීමාවක් විදිහටයි පවතින්නේ. කරන කියන කටයුතු කාරණාවලදී විශේෂයෙන්ම වෙහෙසකර බවක්, පීඩාකාරී බවක්, ආපස්සට ඇදීමක් සිද්ධ වෙන කාල සීමාවක් විදිහටයි පවතින්නේ. ඒ නිසා බුද්ධිමත්ව කටයුතු කාරණා සිද්ධ කරන්න ඕන. විවාහ ජීවිතය තුළ තරමක් ව්‍යාකූල තත්ත්වයන්, එහෙමත් නැත්නම් හවුලේ කරන ව්‍යාපාර කටයුතු කාරණාවල තරමක් ව්‍යාකූල තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. යම් වෙහෙසකරතා හරහා ඔබගේ ගන්න තීරණවල ගැටලු මතු කරන්න පුළුවන්. ඒ හින්දා බොහොම බුද්ධිමත්ව තීරණ අරගෙන කටයුතු කාරණා කරන්න. ආදායම් ලැබීම හා සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් පැහැදිලිවම ඇති කරනවා. ඒත් එක්කම අධ්‍යාපනය ලබන දරුවන්ට හොඳ යහපත් තත්ත්වයක් වර්ධනය කරන ස්ථාවර අධ්‍යාපන රටාවක් වර්ධනය කරන වර්ෂයක් විදිහටයි මේ වර්ෂය හඳුන්වන්නේ. ඒත් එක්කම තරමක් දුරට හැඟීම් වලට නතු වෙන බව, විශේෂයෙන් ඉගෙන ගන්නා දරුවෝ බුද්ධියට වඩා හැඟීමට මුහුණ දෙන ගතියක් මේ වර්ෂය තුළ පෙන්වන්න කරන්න පුළුවන්. ඒ හින්දා බොහෝ කල්පනාකාරීව ප්‍රවේශමෙන් කටයුතු කාරණා සිද්ධ කරන්න, අවශ්‍ය දේ පමණක් සිද්ධ කරන්න වග බලා ගන්න. විශේෂයෙන් මේ අෂ්ටමේ රාෂ්ටකය තුළ වැටීම්, කිටීම්, තුවාල වීම, සුළු හදිසි අනතුරු, හදිසි කරදර වගේ දේවල් ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කල්පනාකාරීව බොහොම ඉවසීමෙන් යුතුව කටයුතු කාරණා සිද්ධ කරන්න වග බලා ගන්න. කන්‍යා ලග්නය මේ වර්ෂය තුළ විශේෂයෙන්ම ඔබට යහපත් තත්ත්වයක් වර්ධනය කරනවා. කරන කියන රැකී ආරක්ෂා එහෙමත් නැත්නම් ව්‍යාපාර ආදී තත්ත්වයන් වල හොඳ දියුණුවක් ස්ථාවර බවක් ඇති කරගන්න හේතු කාරණා වන වර්ෂයක් විදිහටයි මේ 2026 වර්ෂය පවතින්නේ. විශේෂයෙන්ම මේ කාල සීමාව තුළ පෙර කාලයට වඩා යහපත් ලැබීම් වර්ධනය කරන වර්ෂයක්. දුර බැහැර පළාත් හා සම්බන්ධව ආදායම් තත්ත්වයන් වර්ධනය කරන වර්ෂයක්. හැබැයි මේ දුර බැහැර කටයුතු කාරණාවල තරමක් බලාපොරොත්තු නොවන යම් දේවල් සිද්ධ වෙන්න පුළුවන්. සමහර විට ඒ සිද්ධ වෙන දේවල් හරහා ඔබගේ පදිංචි ස්ථාන වෙනස් වීමක්, කොහොම නැත්නම් කරන කියන දේවල් වල පැහැදිලි වෙනස් වීමක් වුණත් ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ හින්දා ඒ හා සම්බන්ධයෙන් විශේෂයෙන් කල්පනාකාරී වෙන්න. මේ කිව්ව කාරණේ විදේශයක ඔබ රැකියාව කරනවා නම් පැහැදිලිව බලපාන්න පුළුවන් කාරණයක් විදිහට පවතිනවා. ඒත් එක්කම තරමක් අසනීප උපද්‍රව වර්ධනය කරන වර්ෂයක් විදිහට මේ කාල සීමාව තුළ පවතිනවා. ස්නායු සම්බන්ධ රෝග, ශරීරයේ වාත කිපීම නිසා ඇති කරන රෝග වගේ දේවල් ඔබට ගෑස්ට්‍රයිටිස් වගේ රෝග තත්ත්වයක් පවතිනවා නම් මේ වගේ තත්ත්වයන් හරහා වෙනත් අතුරු ආබාධ ඇති වෙන පුළුවන් හැකියාව ටිකක් ප්‍රබලව පවතිනවා. ඒ නිසා විශේෂයෙන්ම ගන්න ආහාර පාන මේ වර්ෂය තුළ හොඳට කල්පනාකාරීව තීරණ කළ යුතුයි. විශේෂයෙන්ම පරිස්සම් වීම ඉතා වැදගත් තත්ත්වයක් මේ හරහා පෙන්වුම් කරනවා. විවාහ ජීවිතය තුළ යම් සුළු ගැටුම්, අදහස් වල ගැටීම් වගේ දේවල් ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කල්පනාකාරීව කටයුතු කාරණා කරන්න. ගෙදර දොරේ අයට, පවුලේ අයට යහපත් තත්ත්වයක් වර්ධනය කරනවා. පවුලේ යම් කෙනෙකු තරමක් හැඟීම් වලට නතු වීම නිසා ඇති කරගන්න යම් පීඩා, ගැටලු, කරදර ඇති කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
පවුලේ හා සම්බන්ධවත් වෙනදාට වැඩිය හොඳ සමීප බවකින් සොයා බලා අන් අයට උදව් උපකාර කිරීම හරහා අන්‍යයන්ට සුවදත්වයක් වර්ධනය කරගන්න එවිට ඇති කරන බොහෝ ගැටලුකාරී තත්ත්වයන් අවම කරගන්න පුළුවන්. තමාටත් යම් යම් කටයුතු කාරණාවලට යහපත් උපකාරයක් ඇති කරගන්න පුළුවන් තත්ත්වයක් මේ හරහා පෙන්වුම් කරනවා. මේ කන්‍යා ලග්නය ඔබට මධ්‍යස්ථ යහපත් තත්ත්වයක් වර්ධනය කරනවා. බොහොම බුද්ධිමත්ව කටයුතු කාරණා කරලා කරන කියන දේවල් වල උපරිම ලැබීම් වර්ධනය කරගන්න උත්සාහ කරනවා. තුලා ලග්නය ඔබට පෙර පින්බලය වර්ධනය කරන හොඳ වර්ෂයක් විතරයි මේ 2026 වර්ෂය පවතින්නේ. විශේෂයෙන්ම ගුරු කියන ග්‍රහය 9 වෙනි ගත වෙලා මේ කාල සීමාව තුළ පවතිනවා. ඒත් එක්කම ගුරු වර්ෂයේ මැද භාගයෙන් පසුව 10 වෙනිට පැමිණිලා රැකී ආරක්ෂා හා සම්බන්ධ ස්ථානය තුළ බලවත් වීමක් ඇති කරනවා. මේ පිහිටීම බොහොම යහපත් තත්ත්වයක් වර්ධනය කරන වර්ෂයක් විතරයි ඇති කරන්නේ. ඉගෙන ගන්න දරුවන්ටම මේ තුලා ලග්නයේ යම් තරමක යහපත් තත්ත්වයක් ඇති කරන්නේ මනස ව්‍යාකූල ගතියක්, හිත එකතැනක පවතින්නේ නැති ගතියක් වගේ ව්‍යාකූල තත්ත්වයන් වර්ධනය කරන වර්ෂයක් විදිහට පවතින්නේ. ඒ හින්දා ටිකක් හොඳ අධ්‍යාපනය හා සම්බන්ධයෙන් දෙමව්පියන්ගේ වැඩි නැඹුරුවක් මේ හා සම්බන්ධව තල්ලුවක් තියෙන්න ඕන. හැබැයි මේ කියන්නේ දරුවන්ගේ ප්‍රතිරේක පන්ති ප්‍රමාණය වැඩි කරලා උන්ට පීඩාවක් ඇති කරන්න කියන එක නෙමෙයි. සුහදව ඒගොල්ලන්ගේ විවේකය ගැන හොයලා බලලා හොඳ විවේකයක් ලබා දෙන්න. හොඳ ක්‍රමවේද හරහා යාගේ අධ්‍යාපනයේ නිසි ප්‍රමිතියකට අනුව යම්කිසි උත්සාහයක් එහෙම නැත්නම් කණ්ඩුවක් ලබා දෙන්න. ඒ තුළ ඔවුන්ගේ තත්ත්වය වර්ධනය කරගන්න සමීපව උපකාර කරන්න. ඒ හැර මනසට පීඩාවක් ඇති වෙන විදිහේ කිසිම විසඳුමක් හෝ ක්‍රියාකලාපයක් දරුවන්ට මේ අධ්‍යාපනය වර්ධනය කරගන්නයි කියා ඇති කරන්න එපා. කෙසේ හෝ වේවා මේ කාල සීමාව තුළදී සුළු අසනීප පත්‍රවත් පැහැදිලිවම වර්ධනය කරනවා. මොකද සෙනසුරුගේ යම් පීඩාකාරී බවක් ඇති කරනවා. ශරීරයේ වාත කිපීම හා සම්බන්ධ රෝග, උදරය හා සම්බන්ධ රෝග, ආහාර ජීවන පද්ධතිය නිසා ඇති කරන රෝග වගේ තත්ත්වයන් මේ වර්ෂය තුළ යම් තාක්කකට ඇති කරන්න පුළුවන්. විශේෂයෙන්ම තුනටිය ආශ්‍රිතව එහෙම නැත්නම් කොන්ද ප්‍රදේශය හරහා ඇති කරන යම් වේදනා කැක්කුම් වගේ දේවල් මේ කාල සීමාව තුළ ඇති කරන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ නිසා ඒ හා සම්බන්ධයෙන් ප්‍රවේශම් වෙන්න ලැබීම් පැත්ත යහපත් තත්ත්වයක් පැහැදිලිව වර්ධනය කරන වර්ෂයක් විදිහට මේ 2026 වර්ෂය තුලා ලග්නය කොට ඇති කරන්නේ. වෘශ්චික ලග්නය ඔබට මේ 2026 වර්ෂයේ මධ්‍යස්ථ තත්ත්වයක් තමයි පින්නම් කරන්නේ. විශේෂයෙන්ම මේ සෙනසුරු කියන ග්‍රහය 5 වෙනි ඇති කරමින් සහ ගුරු කියන ග්‍රහය කේන්ද්‍රයේ 8 වෙනියේ ගමන් කරමින් පවතින කාල සීමාවක් තමයි මේ වර්ෂයේ පවතින්නේ. වර්ෂයේ මධ්‍ය කොටසෙන් පස්සේ වෙනදාට වැඩිය හොඳ යහපත් තත්ත්වයක් වර්ධනය කරනවා. හොඳ වාසනා ගුණයක් වර්ධනය කරනවා. විදේශගත වෙන්න බොහෝ පීඩා ප්‍රශ්න බාධා ඇති කිරීමෙන් පවතින තත්ත්වයක් ඔබට තියෙනවා නම් ඒ සියල්ල මගහැරිලා ඒ වගේ තත්ත්වයන් වල හොඳ ලැබීම් වර්ධනය කරන වර්ෂයක් විතරයි පවතින්නේ. ඉගෙන ගන්න තරමට තරමක් වෙහෙසකර තත්ත්වයන් වර්ධනය කරනවා. කුඩා දරුවන්ට තරමක් තමන්ගේ දරුවන් ඉන්නවා නම් යම් තරමක අසනීප පත්‍ර වර්ධනය කරන්න පුළුවන් කියාවක් අධ්‍යාපන කටයුතු වල ටිකක් පසුබෑමක් ඇති කරන තත්ත්වයක් පෙන්වන්න කරනවා. ඒත් එක්කම බුද්ධියට වඩා හැඟීමට මුහුණ දෙන ගතියක්, ආදායම් හා සම්බන්ධ තත්ත්වයන් වල ධනය හා සම්බන්ධ තත්ත්වයන් වල යම් ගැටලුකාරී තත්ත්වයන් තමා විසින්ම නිර්මාණය කර ගැනීමක් වගේ දෙයක් මේ කාල සීමාව තුළ ඇති කරනවා. වෘශ්චික ලග්නයයි කොහොමත් ටිකක් ඉක්මන් තීරු ගන්න අය. ඒ නිසා බොහොම ඒහා සම්බන්ධයෙන් කල්පනාකාරී වෙන්න ඕන. ආවේගශීලී තද ගතිගුණ පෙන්වන්න කරන්න පුළුවන් වර්ෂයක් විදිහට මේ වර්ෂය පවතිනවා. ඒ හින්දා බොහොම බුද්ධිමත්ව ඉවසීමෙන් ප්‍රවේශමෙන් කටයුතු කාරණා සිද්ධ කරන්න මේ වර්ෂය යහපත් වර්ෂයක් කරගැනීමේ හැකියාව ඔබට පැහැදිලිවම පවතිනවා. ධනු ලග්නය. ධනු ලග්නය හා සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී ඉතා හොඳ වර්ෂයක් විදිහටයි ඔබට මේ 2026 වර්ෂය පවතින්නේ. සෙනසුරු 4 වෙනියේ ගුරු 7 වෙනියේ යහපත් විදිහට ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මේ කාල සීමාව තුළ ගේදොර ඉඩකඩම් හා සම්බන්ධ ලැබීම් වර්ධනය කිරීමක්, විවාහ ජීවිතය තුළ වෙනදාට වැඩිය යහපත් තත්ත්වයන් වර්ධනය වීමක්, ඒත් එක්කම විවාහ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඒ හා සම්බන්ධ සුබ ආරංචි ලැබීම්, ඒ වගේ තත්ත්වයන් වල හොඳ යහපත් තීන්දුව තියෙන ලැබීම් හා සම්බන්ධ වර්ෂයක් විදිහට පවතිනවා. අනිත් ඒ තමයි යම් තාක් දුරට ගෘහ ජීවිතය තුළ සුළුසුළු පීඩා වෙහෙසකරතා ගෙදර දොරේ අය හරහා ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් ගෙදර දොරේ අයට තරමක් සුළු අසනීප පත්‍ර වර්ධනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ හින්දා ඒහා සම්බන්ධයෙන් තරමක් දුරට ප්‍රවේශම් වෙන්න. ලැබීම් මතින් විනෝදයේ ප්‍රීතිය සැහැල්ලුව හා සම්බන්ධ කටයුතු කාරණා හා සම්බන්ධ යහපත් තත්ත්වයක් වර්ධනය කරන වර්ෂයක්. වෙනදාට වැඩිය හොඳ කල්පනාකාරීව කටයුතු කරොත් හොඳ සැහැල්ලුවකින් තමන්ගේ කටයුතු කාරණා සියල්ල නිසි ලෙස ඉටු කරගෙන කටයුතු කාරණා කරගන්න පුළුවන් වර්ෂයක් විදිහට පවතිනවා. වර්ෂයේ මැද භාගයෙන් පසුව තරමක් දුරට ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. නමුත් තරමක් වෙහෙසකට පීඩා ප්‍රශ්න පොදුවේ ඇති කරන්න පුළුවන් හැකියාවකුත් මේ ලග්න හිමියන්ට තියෙනවා. ඒ නිසා තරමක් දුරට
වර්ෂයේ මුල් කාල සීමාව තුළ තමන්ගේ අරමුණු කාරණාවල ගමන් කරන්න උත්සාහ කරන්න. වර්ෂයේ අවසානයේ එහෙම නැත්නම් මැදක භාගයෙන් පසුව හිමින් සීරුවේ කටයුතු කාරණා සිද්ධ වෙන්න ඉඩ අරින්න. දූරදර්ශීව කටයුතු කාරණා කරන්න, තීරණ ගන්න ඔබට යහපත් තත්ත්වයක් මේ වර්ෂය තුළ පැහැදිලිවම වර්ධනය කරනවා. මකර ලග්නය. මකර ලග්නය හා සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී මේ 2026 වර්ෂය ඔබට මධ්‍යස්ථ තත්ත්වයක් තමයි පෙන්වන්න කරන්නේ. වඩා වැඩි හොඳක් හෝ වඩා වැඩි නරකක් ඇති නොකරන සාමාන්‍ය මධ්‍යස්ථ යහපත් තත්ත්වයක් තමයි මේ වර්ෂය තුළ විශේෂයෙන් ඇති කරන්නේ. අධ්‍යාපනය ලබන කුඩා දරුවන්ට යහපත් තත්ත්වයක් වර්ධනය කරනවා වර්ෂයේ මැද භාගයෙන් පසුව. ඒත් එක්කම උසස් අධ්‍යාපනය ලබන දරුවන්ටත් යහපත් තත්ත්වයක් පැහැදිලිව වර්ධනය කරනවා. හැබැයි අනවශ්‍ය ප්‍රශ්න පීඩා වලට අත ගහන්න ඉඩ තියාගන්න එපා. යම් යම් අවස්ථාවලදී තමා බලාපොරොත්තු නොවන විදිහට අනවශ්‍ය ප්‍රශ්න වලට මැදිහත් වීම හරහා නැතිනම් එවැනි ස්ථානවල රැඳීම හරහා වෙනත් බාහිර කරදර පීඩා ගැටලු ඇති කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සමහර විට මේ ගැටලු පීඩා වගේ තත්ත්වයන් නීතිමය ප්‍රශ්න හරහා ඔබට ඇති කරන්න පුළුවන්. රෝහල්ගත වීම එහෙමත් නැත්නම් නීතිමය තත්ත්වයන් හරහා බන්ධනාගාරගත වීම වගේ දේවල් වුණත් මේ අනවශ්‍ය තැන්වල රැඳීම නිසා අනවශ්‍ය එකතු වීම හරහා ඔබට ඇති කරන්න පුළුවන් වර්ෂයක් විදිහට පවතින. මේ හින්දා බොහොම බුද්ධිමත්ව ඉවසීමෙන් කටයුතු කරනවා සිද්ධ කරන්න. මේ වර්ෂය ටිකක් ඔබ ඉක්මන් තීන්දුව අරගෙන ඉක්මනින් තමන්ගේ කටයුතු කරනවා සිද්ධ කරගන්න උත්සාහ කරන බවකුත් පෙන්වන්න කරනවා. අන්‍යයන් සෝදත්වයේ තරමක් අඩු වර්ෂයක් විතර පවතින. විශේෂයෙන්ම විවාහවක කෙනෙක් නම් ඔබගේ පෞද්ගලික ජීවිතය තුළ අන්‍යයන් සෝදත්වයට තරමක් බාධා වන තීරණ බාධා වන ක්‍රියාකලාපයන් ඔබ තුළ වර්ධනය කරගන්න පුළුවන්. අනෙක් දේ තමයි ඔබගේ ගෘහ ජීවිතය තුළ යම් යම් සුළු ගැටලුකාරී තත්ත්වයන් වර්ධනය කරගන්න පුළුවන්. අදහස්වල ගැටීම් වගේ දේවල් වර්ධනය කරගන්න පුළුවන්. ධනය හා සම්බන්ධනොත් මේ ව්‍යාපෘත තත්ත්වයන් වර්ධනය කරනවා. ඒකින්ද බොහොම කල්පනාකාරීව ප්‍රවේශයෙන් හිමින් සිදුවේ මේ වර්ෂය ගත කරගෙන යන්න බුද්ධිමත්ව කටයුතු කරනා කරන්න එවිට ජයග්‍රහණයක් වර්ධනය කරගැනීමේ හැකියාව පැහැදිලිව පවතී. කුම්භ ලග්නය විශේෂයෙන්ම කතා කරන්න ඕනම ලග්නයක් විදිහට මේ වර්ෂය තුළ මේ කුම්භ ලග්නය සලකන්න පුළුවන්. කුම්භ ලග්නය ඔබට රාහු කියන ග්‍රහය ලග්නගත වීමකුත් කේතු 7 වෙනිගත වීමකුත් ඒත් එක්කම ගුරු 5 වෙනිගත වීමක් හා සෙනසුරුගේ දෙවැන්නගත වීමක් පැහැදිලිව තියෙන වර්ෂයක්. මේ தත්වය හරහා ඔබගේ ඒ රාෂ්ට්‍රක තත්වයක බලපෑම යම් තාක් දුරට මේ කාලය තුල තියෙනවා. නමුත් 2027 ජූලි 13 වගේ වෙද්දී මේ ඒ රාෂ්ට්‍රක තත්වය සම්පූර්ණයෙන් අවසන් වෙනවා. ඔබගේ ජන්ම කේන්ද්‍රය තුල චන්ද්‍රයා කේන්ද්‍රයේ 3 වෙන්න 4 වෙන්න වගේ ස්ථානවල හිටියේ නැත්නම් මේ ඒ රාෂ්ට්‍රක සම්පූර්ණයෙන් අවසන් වෙනවා. නැතිනම් මේ ඒ රාෂ්ට්‍රක තත්වය තවදුරටත් වර්ධනය වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ජන්ම ඒ රාෂ්ට්‍රකයකට පරිවර්තනය වෙලා. කෙසේ හෝ වේවා මේ වර්ෂය තුල ඉදිරියට යහපත් කාලයක් වෙන කාලවලට වඩා ටිකක් යහපත් තත්ත්වයක් වර්ධනය වීම ලැබීම ඇති කරන වර්ෂයක් විදිහට පවතින්නේ. හැබැයි මනස ව්‍යාකූල ගතියක් පැහැදිලිව පවතිනවා. කරන කියන දේවල් මම මේ මොකද්ද කරන්නේ මොකද්ද කළ යුත්තේ කියන දේවත් හිතා ගන්න බැරි විදිහේ කරුණාකාරණා සිද්ධ වෙන වර්ෂයක් විදිහට මේ වර්ෂය පවතිනවා. ඒ හින්දා බොහොම කල්පනාකාරීව තීරණ අරගෙන කටයුතු කාරණා සිද්ධ කරන්න. වැඩි කලබල වෙන්න එපා. යන විදිහට යන්න දෙන්න. ඉවසීම තුළ කටයුතු කාරණා බොහෝ යහපත් කරගන්න පුළුවන්. මොකද කාලයත් එක්ක ඔබේ ලග්නයට අනුව කටයුතු කාරණා නිවැරදි වෙන බවක් පෙන්වන්න කරනවා. ඒ නිසා බොහොම බුද්ධිමත්ව කටයුතු කාරණා කරන්න. ඉගෙන ගන්න දරුවන්ට බොහෝ යහපත් තත්ත්වයක් වර්ධනය කරනවා. මූලික අධ්‍යාපනය ලබන දරුවන් සහ උසස් අධ්‍යාපනය ලබන දරුවන් යන දෙවර්ගයටම යහපත් තත්ත්වයක් ලැබීමක් මේ අධ්‍යාපනය තුළ වර්ධනය කරනවා. ඒත් එක්කම ආදායම් ලැබීම හා සම්බන්ධව යහපත් තත්ත්වයක් වර්ධනය කරන වර්ෂයක් විදිහට පවතින්නේ. රැකී ආරක්ෂා කරන ස්ථානය තුළ තරම ආවේගශීලී තීරණ ගන්න පුළුවන්. වෙනත් බාහිර ප්‍රශ්න කරදර ඔබ පිට පැටලෙන්න පුළුවන් වගේ තත්ත්වයකුත් තියෙනවා. නමුත් ඒක හානිදායක තත්ත්වයක් නැහැ. ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කරොත් ඒ හැම දෙයක්ම නිවැරදි කරගැනීමේ හැකියාව පැහැදිලිව පවතිනවා. ඒ නිසා මම කලින් කිව්වා වගේ බොහොම කල්පනාවෙන් ප්‍රවේශමෙන් කටයුතු කරනා කරන්න. ඔබගේ විවාහක එහෙම නැත්නම් විවාහ පාර්ශවයට භාර්යාවට හෝ ඔබගේ සැමියාට යම් තරමක අසනීප උපද්‍රව පීඩා ඇති කරන්න පුළුවන් වර්ෂයක් විදිහට මේ වර්ෂය පවතිනවා. විශේෂයෙන්ම ඔබගේ විවාහක පාර්ශවයට ඔබ සැමියා නම් ඔබගේ බිරිඳට ඔබ බිරිඳ නම් ඔබගේ සැමියාට යම් තරමක අසනීප උපද්‍රව පීඩා ඇති කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා. යම් යම් අමනුෂ්‍ය දෝෂ පවා ඇති කිරීමේ හැකියාවක් ඒ හරහා පීඩා ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒ හින්දා බොහොම කල්පනාකාරීව ප්‍රවේශමෙන් කටයුතු කාරණා සිද්ධ කරන්න බුද්ධිමත්ව කටයුතු කාරණා සිද්ධ කරන්න ඒ හරහා යහපත් දියුණුවක් වර්ධනය කර ගැනීමේ හැකියාව පැහැදිලිව පවතිනවා. මීන ලග්නය. මීන ලග්නය හා සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී මේ 2026 වර්ෂය මධ්‍යස්ථ තත්ත්වයක් තමයි පෙන්වන්න කරන්නේ. විශේෂයෙන්ම සෙනසුරුගේ ලග්න ඒ රාෂ්ට්‍රක තත්ත්වයක මධ්‍ය අවස්ථාවේ ගත කරන ලග්නයක් විදිහට මේ මීන ලග්නය පවතිනවා.
ඒ නිසා බොහෝ කටයුතු කාරණාවල වෙහෙසකර තත්ත්වයන් ඇති කරනවා. ඔබගේ සෙනසුරු කේන්ද්‍රය තුළ බලවත් නම් ඔබ බලාපොරොත්තු නොවන යහපත් ලැබීම්, ප්‍රබල වර්ධනය වීම, ආර්ථික අතින් ශක්තිමත් වීම වගේ දේවල් ඉතා ඉක්මනින් සිද්ධ වෙන තත්ත්වයක පෙන්වු කරනවා. හැබැයි ඒ තත්ත්වයන් ලොකු කාලයක් පවතින දේවල් නෙමෙයි. ඒ නිසා ඊට අනුව අපි කටයුතු කාරණා සිද්ධ කරන්න ඕන තියෙන ඇති කරගන්නවා. ඒත් එක්කම මේ සෙනසුරු තව වර්ෂ 5ක් විතර යම් තරමක පීඩාකාරී තත්ත්වයක්, වෙහෙසකර තත්ත්වයක් ඇති කරන බවක් පෙන්වු කරනවා. ඒ හින්දා බොහෝ කල්පනාකාරීව නිසියාකාරව ඔබගේ ජන්මපත්‍රය පරීක්ෂා කරගෙන ඊට අවශ්‍ය ශාන්ති කර්ම පිළිවෙත් නිසියාකාරව සිද්ධ කරගන්න කල්පනාකාරී වෙන්න. ඔබ විදේශගත තත්ත්වයක පවතින කෙනෙක් නම්, විදේශ රැකියාවක් කරන කෙනෙක් නම් යම් වෙහෙසකරතා, ව්‍යාකූල තත්ත්වයන්, අස්තියාදනීය වගේ දේවල් මේ වර්ෂය තුල වර්ධනය කරනවා. අනිත් එක තමයි ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔබට යහපත් ඉක්මන් ගමන් මාර්ගය හරහා ලැබෙන්න පුළුවන්. හැබැයි නීතිමය ගැටලු හරහා ඇති වෙන්නත් පුළුවන්. ඒ හින්දා හොඳ කල්පනාකාරී වෙන්න ඒ හසම තීරණවලදී. ගෘහ ජීවිතය තුළ වෙනදාට වැඩිය හොඳ යහපත් තත්ත්වයක් වර්ධනය කරන වර්ෂයක්. ඔබගේ ඇති කරන හැම පීඩා, ප්‍රශ්න, ගැටලුවකටම ඔබගේ පෞද්ගල ජීවිතය තුළ ඔබගේ සැමියා හෝ ඔබගේ බිරිඳ හෝ ඔබගේ දරුවන්, ඔබගේ දෙමාපියන් මේ හැම කෙනෙක්ගෙම ලොකු සහයෝගයක් ඔබට ලැබෙන වර්ෂයක් විතරයි මේ වර්ෂය පවතින්නේ. ඒ හින්දා මොන බාධක ප්‍රශ්න ආවත් ඒ දේවල් කිසිම හානියක් ඔබට ඇති කරන්නේ නැහැ. ඔබගේ හොඳ සම්බන්ධතා ජාලයක් පවතිනවා. ඒ හින්දා බොහෝ කල්පනාකාරීව අනවශ්‍ය විදියට කලබල වෙලා ඒ තියෙන දේවල් නැති කරගන්න නැතුව තියෙන දේෙන් උතුම් ප්‍රයෝජන අරගෙන නැති දේ ළඟා කරගන්න උත්සාහ කරන්න. ඇති කරන බාධා වලින් මිදෙන්න උත්සාහ කරන්න. මේ මීන ලග්නය හා සම්බන්ධ වෙන අනිත් කාරණය තමයි සුළුසුළු අමනුෂ්‍ය දෝෂ, රෝග පීඩා, ස්නායු ආබාධ වගේ තත්ත්වයන් නැති කරන්න පුළුවන් හැකියාවක් මේ වර්ෂය තුළ පවතිනවා. ඒ හින්දා බොහොම කල්පනාකාරී වෙන්න. රැකී ආරක්ෂා හා සම්බන්ධ කරන තත්ත්වයන් වලදී වෙනදාට වැඩි යහපත් තත්ත්වයක්, හොඳ විනෝදයක්, ප්‍රීතියක්, සැහැල්ලුවක් වර්ධනය කරගන්න පුළුවන් තත්ත්වයකුත් පෙන්වුම් කරනවා. කල්පනාකාරීව කටයුතු කාරණා කරන, බුද්ධිමත්ව කටයුතු කාරණා කරන, ජීවිතයේ යහපත් තත්ත්වයක් වර්ධනය කරගන්න පැහැදිලිව හැකියාව පවතිනවා. ඉතින් එසේනම් මේ වර්ෂය ඔබට යහපත් වර්ෂයක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා. හොඳ බුද්ධිමත්ව තීන්දුවගෙන කටයුතු කාරණා කරන්න. මේ වර්ෂය වෙන වර්ෂවලට වඩා තරමක් දුරට යම් පීඩා, ප්‍රශ්න භූගෝලීය වශයෙන් ඔබට ඇති කරන්න පුළුවන්, පෙරට ඇති කරා වගේම බලවත් විදිහට ආර්ථිකමය වශයෙන් යම් තරමක හානිදායක තත්ත්වයන් ඇති කරන්න පුළුවන්. සහ අපි බලාපොරොත්තු නොවන දේවල් සිදු වෙන. හරියට රාහුගේ බලපෑමක් අපි ලබලා වගේ බලාපොරොත්තු නොවන දේවල් නිතර ඇති වෙන්න පුළුවන් හැකියාව පවතිනවා. ඒ හා සම්බන්ධව වෙනම වීඩියෝ එකක් අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට මේ වර්ෂය පුද්ගලිකව ඔබේ ලග්නයට කොහොමද කියන එක අපි ඔලුවට අරගෙන ඒ අනුව කටයුතු කාරණා සූදානම් කරගනිමු. ඒ හින්දා බුද්ධිමත්ව බොහොම ප්‍රවේශමෙන් කටයුතු කාරණා සිද්ධ කරන්න. ආගමික වතාවත් සිද්ධ කරලා තමන්ගේ ආගමට අනුව, තමන්ගේ ධර්මයට අනුව නිසියාකාර හොඳ ජව සම්පන්න බවක් වර්ධනය කරගන්න. ඒ තුළ ඔබගේ යහපත් තත්ත්වයන් සියල්ල යහපත් වේවායි ප්‍රාර්ථනා කරනවා. සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා මේ 2026 වර්ෂය. ඔබට තිරුවන් සරණයි.